හොඳයි ආයිබෝන් කියලා පිළිගන්න ඔයගොල්ලෝ අදත් YouTube channel එකට අද ඇත්තටම කතා කරන්න බලාපොරොත්තු වෙන ඔයගොල්ලෝ ලියලා ආපු පේපර් එක ගැන කෙටි ප්‍රශ්න 40කින් යුක්ත බුද්ධ ධර්මයේ පළවෙනි කොටසේ ප්‍රශ්න පත්‍රය තමයි අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතා ඉක්මනින් යන් අපි ඔයගොල්ලන්ට තවත් වැඩ ගොඩටියක් තියෙන හින්දා මේ දවස් ටික ඉතාම මහා කාර්යබහුල ජීවිතයක් ගත කරන නිසා අපිට අග්ගාලා කතා කරන ප්‍රශ්න වලට උත්තර මේකදී පළවෙනි ප්‍රශ්නේ විදියට ඔයගොල්ලෝගෙන් අහනවා සුදෝන් රජතුමා සිදුවත් කුමාරයා හට ඍතු තුනකට අනුරූපව වාසය කිරීමට මාලිගා තුනක් සාදවා දීමෙන් බලාපොරොත්තු වුණු අරුණු අතරට අයත් නොවන කරුණ වන්නේ කුමක්ද කියලා මේකට උත්තරේ විදියට අපිට ගන්න පුළුවන් වෙන පිළිතුර 4 මාලිගාවෙන් පිටත ලෝකය යථාර්ථයේ බව අවබෝධ කරවීම කියන කාරණේ. 2 ජීවිතයේ සාර්ථකත්වය සඳහා ලැබෙන අභියෝග ජයගත යුතු අතර ශනික තීරණ නොගෙන හොඳින් සිතා විමසා බලා ක්‍රියා කළ යුතුය. මේ සඳහා සිදුවත් බෝසතාණන්ගේ චරිතයෙන් සපයන ආදර්ශය වන්නේ කුමක්ද කියලා අහනවා. 2ට පිළිතුර 2 පංච මහා විලෝකන යන්නයි. 3 45 වසක් වූ බුදු සිරිතේ මූලික ප්‍රත්‍යපාසුකම් නොලැබුණු දුෂ්කර කාල සීමාව වන්නේ කුමක්ද කියලා අහනවා. ඒකටත් පිළිතුර වේරංජාවේ වැඩවිසු කාලයයි. පිළිතුර 2 4 බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නේ ආමිෂ පූජාවට වඩා ප්‍රතිපත්ති පූජාව ශ්‍රේෂ්ඨ බව. ඉන් ප්‍රකට වන්නේ උන්වහන්සේගේ කුමන ගුණයේද කියලා අහනවා. 4 වෙනි ප්‍රශ්නෙට පිළිතුර 3. 5 වෙනි ප්‍රශ්නේ තෙරුවන් සරණ යාම දෙවියෙකුගේ බ්‍රහ්මයෙකුගේ මැවුම්කරුවගේ පීඨ පැතීමට වඩා වෙනස් වන්නේ ඒ කුමන පදනම නිසාද කියලා අහනවා. 5 වෙනි ප්‍රශ්නෙට පිළිතුර 1 ශ්‍රද්ධාව හේතු කොටගෙන. 6 මා නිරෝගී සිටීදී රෝගී භික්ෂූන් වෙත උපස්ථානට නොගිය බැවින් මා රෝගී අවස්ථාවේ කිසිවෙකුත් පැමිණියේ නැත. මෙසේ භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දෙනු ලැබුවේ කවුද කියලා අහන්නේ. 6 වෙනි ප්‍රශ්නෙට පිළිතුර 4 දරුණු උදරාබාධයකින් පෙළුණු තෙරුන් වහන්සේ විසින්. 7 පුද්ගලයෙකුගේ උපතේ සිට මරණය දක්වා ඉන් පසුවත් නිස්සරණාදිශයෙන්ම කියලා කියන්නේ ළමයි. මේක ගොඩක් ගැටලු තිබුණු ප්‍රශ්නයක් කට්ටිය ඇවිල්ලා ඇහුවා අපෙන්. මේ කියන්නේ ප්‍රතිඋපකාරයක් බලාපොරොත්තු නොවි සමාජ මෙහෙවරේ යෙදෙන්නේ කියලා කියන්නේ මොන කවුද කියලා අහනවා. පිළිතුර වෙන්නේ 7ට 3. 8 වෙනි ප්‍රශ්නේ සිද්ධාර්ථ කුමාරයා සරණ පාවාගත් බද්දකච්චායන කුමරියගේ පියාගේ නම කුමක්ද කියලා අහනවා. පිළිතුර වන්නේ 8ට 2 පිළිතුර සුප්‍රබුද්ධ ශාක්‍ය රජ. 9 මාදෙන බතින් යැපෙන මාසපෙන යානයෙන් ගමන යන මානිසා ජීවත් වන වඩුවෝ දෙදෙනා මාට ගෞරව නොදක්වා ඔබ වහන්සේ කිරීම ගෞරව දැක්ව බුදුරජාණන් වහන්සේ මේ ප්‍රකාශය කළේ කවරක්ද කියලා අහනවා. පිළිතුර 9ට පිළිතුර 1 කොසල් රජතුමා පිළිතුර වෙන්නේ. 10 පාරමිතා ගුණ ධර්ම පුරුදු පුහුණු කරන්නකු විසින් ඒවා කරුණු 5ක් යටතේ සම්පූර්ණ කළ යුතු අතර ඊට අයත් නොවන කරුණ වන්නේ කුමක්ද කියලා අහනවා. 10ට උත්තරේ 4 උපාය කෞශල්‍ය ඥාණයෙන් තොරව ගුණ ධර්ම පිරීම. 11 සිව් ජාතක කතාවෙන් ප්‍රකට වන්නේ අපමා බෝසතාණන් වහන්සේ සම්පූර්ණ කිලම් පාරමිතාවද කියලා අහනවා. 11 වෙනි ප්‍රශ්නෙට පිළිතුර 2 දාන පාරමිතාව. 12 සම්මා සම්බුද්ධ පච්චේක බුද්ධ අරහත් බුද්ධ ලෙස සත්‍ය අවබෝධ කරන ආකාර තුනක් ධර්මයේ දැක්වේ. මා ආකාර තුන මොකක්ද කියලා අහනවා. 12 වෙනි ප්‍රශ්නෙට පිළිතුර 4 තුන්තරා බෝධිය. 13 දානංච ධම්ම චර්යාච යන ගාථාවේ දැක්වෙන මංගල කරුණු අතරට අයත් නොවන කරුණු ඇතුළත් වර්ණයේ තෝරන්නලු. 13ට අයත් වෙන්නේ දන් දීම, සිල් රැකීම, භාවනාවේ යෙදීම කියන කාරණාව තමයි අයති වෙන්නේ. 13ට පිළිතුර 2. 14 පුද්ගලයා එදිනදා කළ යුතු කාර්යයන් පසුවට කල්තබෙමින් උදාසීනව කටයුතු කිරීම නීවරණයේ ධර්මයක් ලෙස ධර්මයේ දැක්වීම නීවරණය කුමක්ද කියලා අහනවා. 14ට උත්තරේ 3 තීන මිද්ද. 15 බෞද්ධ ඉගැන්වීම් අනුව චිත්ත භාවනා වැඩිමෙන් ලැබිය හැකි ඉහළම ප්‍රතිඵලය වන්නේ කුමක්ද කියලා අහනවා. 15ට පිළිතුර පංච අභිඥා සහිත අට්ඨ සමාපත්තිය ලැබීම කියන කාරණාව තමයි ගන්න වෙන්නේ. පිළිතුර 4 15ට. 16
නැවත නැවත මෙරි මෙරි ඉපදී සැරිසරන බුදුන් සත්‍යයේ මතු පැවැත්ම දැකිය හැකි නුවණ හැඳින්වෙන්නේ මොකක්ද කියලා අහනවා. පිළිතුර 16 වෙනි ප්‍රශ්නෙට පිළිතුර 4 චුතුපපාත ඥාන. 17 වෙනි ප්‍රශ්නේ කර්මානුරූප පුද්ගල විෂමතා ඇතිවන ආකාර ප්‍රකට කරන චුල්ලකම්ම විභංග සූත්‍රයට අනුව දේශයෙන් කටයුතු කරන තැනැත්තා මතු භවයේදී උපදින්නේ කොහෙද කියලා අහනවා. 17 වෙනි ප්‍රශ්නෙට පිළිතුර 3 විරූපීව උපදිනවා. 18 වෙනි ප්‍රශ්නේ සියලු කෙලෙසුන් නසාර ආත්භාවයටපත් පුද්ගලයා කර්ම විපාකයේදීම අවස්ථාවක් නොලැබී අවිපාක කර්ම බවට පත්වීම ධර්මයේ හැඳින්වෙන්නේ කුමකින්ද කියලා අහනවා. 18 වෙනි ප්‍රශ්නෙට උත්තරේ 4 අහෝසි කර්ම. 19 සිංහලෝවාද සූත්‍රයේ දැක්වෙන පරිදි ගුරුවරයා විසින් ශිෂ්‍යයාට ඉටු කළ යුතු යුතුකම් අතරට අයත් නොවන කරුණක් වන්නේ කුමක්ද කියලා අහනවා. 19. 19ට පිළිතුර 2 අවමන් නොකිරීම යන්න. 20 බද්දාලි සූත්‍රයේ සඳහන් වන පරිදි ආහාරයේ ප්‍රමාණය දැන අනුභව කිරීමෙන් ලැබෙන ප්‍රතිඵල ගණයට අයත් නොවන කරුණක් වන්නේ කුමක්ද කියලා අහනවා. 20ට උත්තරේ 2 මහා මානසික බලය ලැබීම යන්න. 21 සමතභාවයෙන් නම් ශිෂ්‍ය ජීවිතයට ගත හැකි ප්‍රයෝජන අතරට අයත් නොවන කරුණක් වන්නේ. ශිෂ්‍ය ජීවිතයට ගත හැකි ප්‍රයෝජන අතරට අයත් නොවන කරුණක් වන්නේ 21ට පිළිතුර 4 සහජීවනයෙන් කටයුතු කිරීම. 22 දිය සිඳී ගිය පොකුණු තෙර පසුතැවුණු මහලු කොස්වාලියනියක මෙන් තරුණ කාලයේ මග ඇරී ගිය දේ පිළිබඳ සිතමින් පසුතැවිලි නොවිය යුතු වෙන බව දැක්වෙන ධම්මපද ගාථාවේ මුල් පදේ වන්නේ කුමක්ද කියලා අහනවා. 22 වෙනි ප්‍රශ්නෙට උත්තරේ 2 අචරිත්වා බ්‍රහ්මචාරියන් කියන්නේ. 23 රසයේ ගිජු නාස්තිකාර ස්ත්‍රියක හෝ පුරුෂයෙකු ගෘහාධිපතියේ තැබීමේ පිරීමට හේතුවක් වන බව දේශනා කරන ලැබ ඇත්තේ 23 වෙනි ප්‍රශ්නයට පිළිතුර 3 පරාභව සූත්‍රයේ. 24 සමාජයක ඉතා වැදගත් තැනක් ගන්නා කාන්තාවට විශේෂ ආරක්ෂාව සපයමින් ඔවුන්ගේ අභිවෘද්ධිය සැලසීම රාජ්‍ය පාලකයාගේ වගකීම් බව අවධාරණය වන බෞද්ධ රාජ්‍ය පාලනයේ මූල ධර්මයේ වන්නේ කුමක්ද කියලා අහනවා. 24ට පිළිතුර 3 සප්ත අපරිහානී ධර්ම. 25 සතරාකාර කර්ම විපාක අනුව දෙවන ආත්ම භවයෙන් පසු නිවන් දැකීමට ප්‍රථම කවර හෝ භවයක විපාක දීමට ඉදිරිපත් වන කර්ම හැඳින්වෙන්නේ කුමර නාමකින්ද කියලා අහනවා. 25ට උත්තරේ 3 අපරාපරිවේදනීය කර්ම කියලා හඳුන්වනවා. 26 පැමිණෙන දුක්ඛම් කටළු සියල්ල කර්මයට පවරා නොදී ප්‍රඥාවෙන් අදිෂ්ඨානෙන් හා උත්සාහයෙන් ජය ගැනීමට ඉවහල් වන්නේ මොන කරුණද කියන එක මේකේදී අහන්නේ. 26 වෙනි ප්‍රශ්නෙට පිළිතුර 2 ප්‍රයෝග සම්පත්තිය කියලා කියනවා. 27 වෙනි ප්‍රශ්නේ අටුවා ග්‍රන්ථවල සම්මා දිට්ඨිය පස් ආකාරයෙන් විස්තර කොට ඇති අතර සෝවාන් ආදී මාර්ග සිත්වල පහළවන සිව්සස් අවබෝධ කරගන්නා දැක්ම හඳුන්වන්නේ කුමකින්ද කියලා අහනවා. 27 වෙනි ප්‍රශ්නට පිළිතුර 3 මාර්ග සම්මා දිට්ඨිය ලෙස. ප්‍රශ්නේ අචච්ඡප්සසාද යනුවෙන් ධර්මයේ විස්තර වන පදේ අර්ථය වන්නේ කුමක්ද කියලා අහනවා. 28 වෙනි එකට උත්තරේ 2 ත්‍රිවිධ රත්නයේ ඇති ගුණ හැඳින ඇති කරගන්නා පැහැදීම කියන එක තමයි අපිට ගන්න වෙන දෙක. 29 සසර දුක් ඇතිවන ආකාරයේ පහදන පටිලෝම පටිච්ච සමුප්පාදයේ දැක්වෙන පරිදි නැවත සසරට එකතු නොවීම නිසා උපතක් සිදු නොවේ යන ප්‍රකාශ වන්නේ. 29 වෙනි ප්‍රශ්නට උත්තරේ 4 භව නිරෝධ ජාති නිරෝධ යන්නේ. 30 වෙනි ප්‍රශ්නේ මෛත්‍රී ප්‍රගුණ කිරීමෙන් ලැබෙන ආනිසංස ගණයට අයත් නොවන කරුණක් වන්නේ කුමක්ද කියලා අහනවා. 30ට පිළිතුර 3 සිහි මුලාවෙන් මිය යාම. 31 යුතුයකම් අයිතිවාසිකම් ඉටු නොකර තම අයිතිවාසිකම් සඳහා පමණක් සටන් වදින සමාජයක තම තමන් සතු යුතුයකම් පෙන්වා දෙන සූත්‍ර ධර්මයේ වන්නේ කුමක්ද කියලා අහනවා. 31ට උත්තරේ 2 සිංහලෝවාද සූත්‍රය. 32 බහුජාතික හා බහුආගමික සමාජයක සහජීවනයෙන් ජීවත් වීම සඳහා ඉවහල් වන කරුණු ඇතුළත් බෞද්ධ ඉගැන්වීම් වන්නේ මොකක්ද කියලා අහනවා.
32ට පිළිතුර 1 සතර සංග්‍රහ වස්තු. 33 රටක පවත්නා නීතියට අනුගතව වරදකරුවන්ට දඬුවම් පැනවීමෙන් බැහැර නොවී හිංසාකාරී ක්‍රියාවලින් තොරව රාජ්‍ය පාලනය කිරීම දස රාජ ධර්මවල හැඳින්වෙන්නේ කුමක්ද කියලා අහනවා. 33 වෙනි ප්‍රශ්නෙට පිළිතුර 4 අවිහිංසාව ලෙසය. 34 පළවන ධර්ම සංගායනාවේදී ධර්මයේ කටපාඩමින් පවත්වාගෙන යාමට වානක පරම්පරාවලට පැවරුණු අතර සංයුත්ත නිකායේ කටපාඩමින් පවත්වාගෙන පවරනු ලැබුවේ කාටද කියලා මේක අහන්නේ. 34 වෙනි ප්‍රශ්නෙට පිළිතුර 4 මහා කාශ්‍යප තෙරුන් ප්‍රදාන ශිෂ්‍යානුශිෂ්‍ය පරම්පරාවටය. පිළිතුර 4. 35 දෙවන ධර්ම සංගායනාවේ ප්‍රතිඵල ගණයට අයත් නොවන කරුණක් වන්නේ කුමක්ද කියලා අහනවා. 35ට උත්තරේ 3 දුසිල් මහණුන් සසුනින් නිරපී. 36 පරවාද 500ක් ඛණ්ඩනය කොට සකවාද 500ක් ඇතුළත් කොට මොග්ගලී පුත්ත මහරහතන් වහන්සේ සම්පාදනය කළ ග්‍රන්ථය වන්නේ කුමක්ද කියලා අහන 36 වෙනි ප්‍රශ්නෙට උත්තරේ 4. 37 ගන්ධාර ප්‍රදේශයේ හමු වූ කාසියක හා ධාතු කරඬුවක බුද්ධ රූප දක්නට ලැබීමෙන් පෙනී යන්නේ ග්‍රීක රෝම කලාවේ ආభాෂයෙන් බුදු පිළිම නෙළීම ආරම්භ වූ බව. මෙසේ බෞද්ධ ප්‍රතිමා ආරම්භ වූයේ 37 වෙනි ප්‍රශ්නෙට පිළිතුර 3 කනිෂ්ක රාජ්‍ය සමය. 38 ගන්ධකුටි ප්‍රාසාද ගෙඩිගේ ටැම්පිට විහාරය යන නම් වලින් හඳුන්වා ඇත්තේ කුමක්ද කියලා අහනවා. 38 වෙනි ප්‍රශ්නෙට උත්තරේ 2 ප්‍රතිමාගරයයි. 39 මයංගන ස්තූපයේ කැලණි විහාර ස්තූපයේ අබගිරියන ස්තූපවල ආකෘති පිළිවෙලින් දැක්වෙන නිවැරදි වර්ණය තෝරන්න. පිළිවෙලින් දැක්වෙන නිවැරදි වර්ණය 39ට පිළිතුර ගණ්ඨාකාර, ධාන්‍යාකාර සහ බොබ්බුලාකාර. මයංගන යනකොට පේනවා ඔයගොල්ලොට. 40 බුදුරජාණන් වහන්සේ දෙව්ලොව සිට සංකස්සපුරයට වැඩම කිරීම සහ යස් සහ සස වෙස්සන්තර සාමාදී ජාතක කතා චිත්‍රයට නගා ඇති පොළොන්නරුවේට චිත්‍ර දක්නට ලැබෙන ස්ථානය වන්නේ කුමක්ද කියලා අහනවා. මේ තියෙන ළමයි තිවංක පිළිමගේ තමයි තියෙන්නේ. හොඳයි එහෙනම් අද දවසට අදාළව ඔයගොල්ලන්ට අද ලියලා ආපු පේපර් එක අපි සාකච්ඡා කරා ඊටම ඉක්මනින්. ඔයගොල්ලන්ට කියන්න තියෙන්නේ මේ ඔයගොල්ලෝ මේකේ හරි වැරදි බලා ඉන්න එපා දැන්. මේ වෙලාවේ ටක් ගාලා ඔයගොල්ලන්ට දැන් මේක හිතේ වැඩ කරන හින්දා මම මේ වීඩියෝ එක දාන්නේ. ටක් ගාලා තමන්ගේ ලකුණු හදන්න අරවා මේව කරන්න යන්න එපා. ඒක එන ලකුණක් ඒ දැන් ලියලා ඉවරයි. ඉදිරියේ එන එකට ලෑස්ති වෙන්න. එහෙනම් බොහොමත්ම ස්තුතියි රැන්ජලා හිටියට. ඉදිරියේ පැවැත්වෙන විභාග සම්බන්ධයෙන් ඔයගොල්ලන්ට ඉතා උසස් ප්‍රතිඵල ලබා ගන්න හැකි වෙන වාසනාවන්ත චිත්ත ධෛර්යය වැඩි වෙන එහෙම නැත්නම් තමන්ට හොඳ මතක ශක්තියක් ලැබෙන ඒ සාමාර්ථ බඩු වැඩියෙන් ලබා ගන්න පුළුවන් හැකියාවක් ලැබෙන දින කීපයක් උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් බොහොම ස්තුතියි.